ඒ වගේම ගරු කතානායකතුමා ඔබතුමා දන්නවා අද ලංකාව කිව්වම විදේශිකයන්ට මතක් වෙන්නේ මේ ඇත්තටම කෝච්චි. අපේ දුම්රිය හරිම දැන් සෙක්සි වෙලා තියෙන්නේ. රේල්වේ සිස්ටම් එක සෙක්සි. කවුරුත් ආසයි. නමුත් මම කියන්න ඕනේ ඒක සෙක්සි වුණාට ඒක හෙල්දි නෑ. ඒක හෙල්දි නෑ. ඒක ප්‍රමාද වෙනවා. අපේ දුම්රිය නිලධාරී මහන්සියලා දැන් ප්‍රමාදයන් කැන්සල් වීම අඩු කළා තියෙනවා. නමුත් ඒක හොඳ මට්ටමක නෑ. මම හැමදාම උදේ දුම්රිය ප්‍රමාද වීම පිළිබඳව කැන්සලේෂන්ස් පිළිබඳව දැන් මාස දෙකක් තිස්සේ වාර්තා ගෙන්න ගන්නවා. අඩුවීමක් තිබුණාට ප්‍රමාණවත්. මොකද කෝච්චියක් ප්‍රමාද වෙනවා කියන්නේ මිනිස්සු 1000ක් රස්සියා දුනවා කියන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ දුම්රිය සේවය අපේ රටේ අභිමානයක්. ඒක පුළුවන් ඉක්මනට හදන්න අමාරුයි. නමුත් අවුරුද්දක් දෙකක් යනකොට මේ දුම්රිය සේවය ජනතා ආකර්ෂණයේ තියෙන ඒ වගේම හොඳ කාර්යක්ෂම එකක් බවට පත් කරා. ඒ වගේම අපි දන්නවා දුම්රිය සේවය මගින් ගරු කතානායකතුමනි හොඳ දේවල් වගේම අඩුපාඩුකම් සිද්ධ වුණා. පසුගිය දවස්වල අලි ගණනාවක් මිය ගියා. අපි හිතනවා ඒක පැහැදිලිවම දුම්රිය අපේ මාර්ගවල අපේ අඩුපාඩුවක් කියලා. ඒ නිසා ඒ සම්බන්ධව මේ සභාවෙත් අපි වාද විවාද කළා. ඒ සම්බන්ධව අපි ක්‍රියාමාර්ග සාකස් කරලා පටන් අරන් තිබෙනවා. ඒ සම්බන්ධ ගත්තු ක්‍රියාමාර්ග මම හිතනවා මට වඩා අපේ නියෝජ්‍ය ඇමතුමා පැහැදිලි කරයි. සමහරට එතුමා ඒ ක්‍රියාමාර්ග පිටන ඉදිරිපත් කරાવી කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඔබතුමා දන්නවා දුම්රිය සේවය තුළ අපි යම් යම් ප්‍රතිසංස්කරණ පටන් අරන් තියෙනවා මිනිස්සුන්ට. මොකද ඒක විශාල ඉන්වෙස්ට්මන්ට් එකක් අවශ්‍ය දෙයක්. බිලියන ගාණක ඉන්වෙස්ට්මන්ට් එකක් අවශ්‍යයි. ඒක කරන්න තරම් මුදල් යම් ප්‍රමාණයක් අපිට ලැබිලා තිබෙනවා. නමුත් කෝච්චි එන්ජින් මිල දී ගැනීම ගත්තොත් ගරු කතානායකතුමනි සාමාන්‍යයෙන් දැන් ගන්න කෝච්චි එකක් ගත්තොත් මගේ දැනීම හැටියට බිලියන එකමාරක් විතර වෙනවා. ඒ නිසා අපිට කරන්න පුළුවන් දේ තමයි දැනට තියෙන සේවය යම් ප්‍රමාණයකට අප්ග්‍රේඩ් කරන්න පුළුවන් දේවල් කරන එක. අපිට දුම්රිය සේවයේ එකේ තියෙන ප්‍රධානම දේ දිනු කරන්න අපිට අවුරුද්දක් දෙකක් යයි. අප සමාජ 3-4ක් යයි. නමුත් අපි බලාපොරොත්තු වෙන කරු කතානායකතුමනි ජනතාවට කරන්න පුළුවන් නව වේකාගාර හදන්න. අපි ඉදිරි කාලය තුළදී මාස කිහිපය තුළදී සියලුම ප්‍රධාන දුම්රිය ස්ථානවල කාන්තා වේකාගාර ලොකින් බෑග් ලොකල් සිස්ටම්ස් ඔක්කොම අපි හදනවා. ඒ වගේම ඔන්ලයින් බුකින් සිස්ටම් එක වංචා කරලා තිබුණා. අපි ඒක නතර කළා CID එකෙන් සහ පොලිසිය උදව්වෙන්. අත්අඩංගුවට ගත්තා. තව කරොත් අනිවාර්යෙන් ඒව කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඔන්ලයින් බුකින් සිස්ටම් එක ඉස්සරහට හොඳින්ම ගේන්න. ඒ වගේම දුම්රිය 2% දැන් කාගෝ ගේන්නේ. දුම්රිය මේන් බිස්නස් එක. ඒක අපි රේල්වේ වලින් බලාපොරොත්තු වෙනවා කාගෝ බිස්නස් එක දියුණු කරන්න. ඒ වගේම කරු කතානායකතුමා අපි සතුටු වෙනවා සහ ජනාධිපතිතුරු ස්තුතිවන්ත වෙනවා. දිගු කාලින සිහිනයක් රත්නපුර ජනතාවගේ අපි අවිස්සාවල සිට රත්නපුර මාර්ගය රත්නපුර දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කරන්න අපි තීන්දුව කළා තියෙනවා. අපි ඒකට මුදල් වෙන් කළා තිබෙනවා මේ අවුරුද්දේ ඒකට අදාළ කරන දේවල් කරන්න. නමුත් අපි එතෙන්දී ජනතාවගේ අදහස් උදාස් විමසලා තමයි මේ කටයුත්ත කරන්න ජනතාව සම්බන්ධ කරගෙන. ඒ වගේම පාදුක්ක ඉඳලා අවිස්සාවල දක්වා මාර්ගයත් අපි බලාපොරොත්තු වෙනවා වැඩි වේගෙන් යන්න පුළුවන් විදියට කමර්ෂියලි සස්ටේනබල් විදියට ඒක වැඩි කරන්න. ඒ වගේම කරු කතානායකතුමනි අපි දුම්රිය ගත්තම සම්පූර්ණ මාණ්ඩුව සතුව තිබෙන්නේ. නමුත් ඒක සමහර පැති තිබෙනවා විශාල වශයෙන් පෞද්ගලික අංශයට සම්බන්ධ කරගන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා දුම්රිය වගේම ස්ටේෂන්ස් බ්‍රෑන්ඩ් කරන්න. අපි පෞද්ගලික අංශයට ආරාධනා කරනවා මේ බ්‍රෑන්ඩින්ග්ස් වලට එන්න කියලා. ඒ වගේම ඊටාම විශේෂ යෝජනාවක් මේ ළඟදී අපි එකතු කරා කලාකරුවෝ පිරිසක්. ඒ කලාකරුවන් යෝජනා කළා නානුවේ ඉඳලා නූරෙල්ට කෝච්චි පාරක් අතීතයේ තිබුණා දැන් නැහැ. ඒ බලාපොරොත්තු වෙනවා ඒක ටිකක් ඊටාම දුෂ්කර ප්‍රදේශයක්. ඒ වගේම මම හිතන්නේ නායාමුත් තියෙන තැනක්. නිසා පොදු මගී ප්‍රවාහනට නෙමෙයි නානුවේ ඉඳලා නුවරඑළිය දක්වා තිබිච්ච දුම්රිය මාර්ගය අලුත් වැඩියා කරන්න පුළුවන්ද කියලා ශක්්‍යතා අධ්‍යයනයක් කරලා අන්න ඒ සඳහා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා සංචාරක සමාගම් වලට පුද්ගලික සමාගම් වලට කැඳවන්න නානුවේ ඉඳලා නුවරඑළිය දක්වා අර කමර්ෂල් ට්‍රේන් එකක් නෙමෙයි ටුවරිස්ට්ලට සඳහා පමණක් කිලෝමීටර් 8ක් වගේ තිබෙන්නේ. එහෙම දෙයක් කරන්න කැමති අයට අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා ආරාධනා කරා. දුම්රිය සේවයේ ගොඩාක් තනතුරු තිබෙනවා. ඒවයි කිසිම කාන්තාවක් වැඩ කරන්නේ නැති ක්ෂේත්‍ර තිබෙනවා. බස් වලත් එහෙමයි. ලංගමෙත් එහෙමයි. අපි හෙට දෙන කාන්තා දින නිමිත්තෙන් අපි ආමාත්‍යාංශය අපි ඇමතුරු තුන්දෙනාම අපි තීන්දුව කළා තිබෙනවා. අපේ ලංගම ඒ වගේම දුම්රිය සේවය මේ හැම එකටම කාන්තාවන් මදව ගැනීමට දාකරන ප්‍රතිපත්ති මේ අපි තීන්දුව අරන් තිබෙනවා. අය බලාපොරොත්තු ඉස්සරහට තාම කාර්යක්ෂම වැඩ කරන බස් රථ රීදුරුවරියන් දුම්රිය පයිලට්ලා ගාඩ්ස්ලා ඒ වගේ අය අපිට තව අවුරුද්දක් යනකොට දකින්න හම්බ වෙයි කියලා. ඉතින් සිහිනයක් තියෙනවා ස්කූල් බස් සර්විස් එක වැඩිපුර කාන්තාවන්ට බාර දෙන්න. ඉතින් බලමු අපි ඒ වගේ සිහිනයක තමයි ජීවත් වෙන්නේ.